මේ ලෝකයේ යම් කිසි කෙනෙක් සැප විඳිනවා නම් හොඳට ඉන්නවා නම් ගෙවල් දොරවල් තියෙනවා නම් යාන වාහන තියෙනවා නම් හොඳට අඳින්න පළදින්න ලැබෙනවා නම් ඒ සැප සම්පත් භුක්ති විඳින්නේ කාරණා තුනක විපාක විදිහට කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මොනවද ඒ කාරණා තුන? දානය, සත්‍ය, සීලය. දාන සම්භූතානි, දානය මුල් කරගෙන, සත්‍ය සම්භූතානි, සත්‍ය මුල් කරගෙන. ඒ කියන්නේ ඇත්ත කතා කරනවා, සත්‍ය අහනවා. ඇත්ත කතා කරනවා, සත්‍ය අහනවා. එයා සත්‍යයත් එක්ක ජීවත් වෙන්න ආසයි. ඒ සත්‍ය ඒකයි බුදුබණ පදයක් අහන එකේ විපාක. සත්‍ය ඇහිීමෙන් පින්බලයට සංසාරේ. ඒකයි ඔයාලා ධර්ම දානය දෙනකොට මේ පිනේ විපාක වැඩි. මිනිසුන්ට සත්‍ය අහලා ජීවිත 100,000 ගානකට සැප උපද්දවනවා.